Welcome back to my YouTube channel. Hi ළමයි කොහමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා ඉතින් මම හිතනවා. ඔන්න මාස ගොඩම පස්සේ අලුත් vlog එකකින් අපි ආයේ හම්බුණා. ඉතින් ළමයි ඔන්න අද මම වෙනස්ම විදිහ කියන්නේ දැන් මම ගොඩාම තියෙන්නේ මගේ රිවිව් කරනවා මොකක් හරි එහෙම නැත්නම් කොහේ හරි යන ගමන් එහෙමනේ ඔන්න මම දැන් ආයෙත් හදනවා කෑමක් මම ෆස්ට් ටයිම් තමයි try කරන්නේ මම YouTube එකෙන් බැලුවා වීඩියෝස් ගොඩක් හැබැයි හැම වීඩියෝ එකම එකකට එකක් වෙනස් එකකට වෙනස් දැන් සමහර ඒවා වගේ එකට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් අරක දෙගුණ කරලා දානවා සමහර ඒවා වගේව දාන්නෙත් නැහැ ඉතින් මම හිතුවා මට ඕන විදිහට දැන් මම හිතන විදිහට දැන් මම දානවා බලමු ඒක රසට එද කියලා ඉතින් අපි හදන්නේ අද ලාවා කේක් මම ආසෝ දෙයක් තමයි ලාවා කේක් වා කියන්නේ මම සතියේ සෑහෙන ප්‍රමාණයක් ඕඩර් කරලා කනවා කාලා තමයි මගේ මේ ලස්සනට මේ පිම්පල් එහෙම තියෙන්නේ ඒ කාලා වැඩි වෙලා චොක්ලට් ජාතියක් එක මට ඩි කන්න බෑ මට එහෙම එක නොකයින්න බෑනේ හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අද යමු කෑම හදන්න අපි බලමු මොනවාද අද අපිට ඕනේ කියලා. ඉතින් මම මෙහෙම ලස්සනට තියාගත්තා. මම මේ කඩේට ගිහිල්ලා යාට කියනම 100 ගත්තා නැත්නම් මට මැන කිර ඉන්න ගියාම තා වෙලා යන නිසා අපිට ඕනේ සීනි 100ක් ඕනේ. ඊට පස්සේ පාන් පිටි 100ක් උත් ඕනේ. ඊට පස්සේ ඇස්ට්‍රා මේකේ ඇස්ට්‍රා ග්‍රෑම් 91 තියෙනවා අලුතෙන් ඇවිල්ලා. ඒක ඇතුළත වාසි කියන්නේ ලේසි. ඒක 175ක් වගේ වෙන්නේ. ඇස්ට්‍රා එකේ. ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ඊට පස්සේ ඕන අපිට චොක්ලට් ලාවා කේක් හදන්න හදන්න ඩාර්ක් චොක්ලට් තමයි ඕනේ. මට ඉතින් ඩාර්ක් චොක්ලට් එකක් හොයාගන්න බැරි වුන නිසා මම මේ කැන්වස් එකේ නෝමල් චොක්ලට් එකක් ගත්තා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම බේකින් පවුඩර් ඕන එක මම අලුත් එකක්ම ගත්තා මේක කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේට වැනිලා අනික එකක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා රත්තරන් කිකිලිකුගේ සුදු හරි රතු හරි විතර දෙකක්. ලොකු බිත්තර වුණොත් නම් හොඳයි. මේක නම් මීඩියම් වගේ. හරි අපි දැන් හදමු. ඉස්සෙල්ලාම ඕනේ අපිට මෙන්න මේ චොක්ලට් එක අරගෙන ඕනේ. අපි මේක චූටියට කපන්න ඕනේ. කපලා ඩබල් බොයිල් කරන්න ඕනේ. ඇස්ට්‍රා එකත් එක්ක දාලා ඩාර්ක් චොක්ලට් තිබ්බොත් ඉතින් ඇත්තටම රසයි. මට හදිසියට නිසා හොයාගන්න නැති නිසා තමයි ඉතින් මම මේක ගත්තේ. අනේ මේක හැබැයි කැඩලා තියෙන්නේ. කවන්නේ. අපි දැන් කපගමු. චූටියට කපන්න ඕනේ. අරකේ සීනි 100ක්ම දැන් පැනලස් වැඩි කන්න නැති කෙනෙක් නම් සීනි 100ක්ම දාන්න ඕන නම් ඊට අඩුවෙන් දාන්න පුළුවන්. මොකද දැන් චොකලට් උත් කියන්නේ ගොඩක් සීනි තියෙන එකක් නේ. ඒතකොට ඉතින් චොකලට් තියෙන නිසා සීනි 50කුත් ඇති කියලා එක වීඩියෝ එක තිබ්බ මම දැක්කා. 50ක් යනවායි. ඒ නිසා මම කෝකටත් කියලා 100ම දානවා. මේ වටපිටාව සද්ද වෙන චුට්ටක් හිතන්න එපා මොකද සත්තු ඉන්නවා මේ දවස්වල වැජිපුර සත්තු කුරුල්ලෝ ඇවිල්ලා එයා කෑ ගහනවා මේ දවස්වල චුට්ටක් වැඩිපුර නිසා කරන්න දෙයක් නැහැ හරි දැන් චූටියට කපලා තියෙන්නේ මේ ප්‍රමාණය චූටියට කැපුවා අපි දැන් අපේ බෝල් එක අරගෙන ඒකට අපි දාමු ඇත්තටම කිව්වොත් කුස්සියට ගිහලා කරන්න පුළුවන් මම ඉතින් ලේසියට මෙතන ඉඳන් කරනවා ළඟ තියාගෙන එහෙම දැම්මා ඔයාගේ රස කැමැත්ත අනුව වැඩි අඩු කරගන්නත් පුළුවන් මේ තියෙන චොක්ලට් ඊට පස්සේ අපි ඒක සයිඩ් කරගෙන ඇස්ට්‍රා හරි butter, margarine or anything. ඕන එකක් දාන්න පුළුවන්. මම මේකත් කපනවා කැටවලට මම. කැටවලට කපලා දානවා.
දැන් තියෙන්නේ මේක මේකට දාන්න. හරිද? දැන් මේක අපි ඩබල් බොයිල් කරන්න ඕන. ඔයාලට අවන්නේ මයික්‍රෝවේව් oven එකක් තියෙනවා නම් ඒකට දාලා ගන්න පුළුවන්. නැත්නම් භාජනයකට වතුර ටිකක් දාලා ඒක උඩින් මෙහෙම තියලා ඕනම් මොකක් හරි එකක් උඩින් මෙහෙම තියලා ඒක අපි ඩබල් බොයිල් කරමු. දැන් මම සුදුස් ගාලා උන ඩබල් බොයිල් කරනවා. ඔන්න ඩබල් බොයිල් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඩබල් බොයිල් කරගත්ත එකට අපි සීනි දානවා ඊළඟට. ඔයාලට ඕන සීනි මෙහෙම දාන්න පුළුවන්. නැත්නම් අර කුඩු කරලා බ්ලෙන්ඩ් කරලා දාන්නත් පුළුවනි. ඊට පස්සේ අපි සීනි වල කැට ගතිය නැති වෙනකම් අපි හොඳට ඒක කලවම් කරන්න ඕනේ හැන්දෙන්. يعني කැට ගතිය තිබ්බොත් ඒක හරියට බේක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා මේ විදිහට හොඳට අපි කලවම් කරගත්ත යුතුය. ඊට පස්සේ අපි අර තෝරගත්ත බිත්තර දෙක ඔන්න ඔහොම දාන්න ඕනේ. ඔයාලට ෂුවර් නම් විතරක් කොහොම දාන්න නැත්නම් වෙන භාජනයකට කරලා තමයි දාන්න ඕනේ. බැරි ආවත් ඉතින් නරක වෙලා තිබ්බොත් sorry.com. ඊට ඒකත් මේ විදිහට අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි වැනිලා දාගන්න ඕනේ. ඊට පස්සේ අපි වැනිලා ටිකත් එක දාලා ඒක ඒ ගමම්ම කලවම් කරන්න ඕනේ. නැත්නම් ඔයාලට පුළුවන් බිත්තරයි වැනිලා ඔක්කොම එකට දාලා එහෙම කරන කන් කිසි ප්‍රශ්නයක් නැහැ. උනාට මම කරන්නේ අර විදිහට. ඊට පස්සේ අපි පාන් පිටි දාලා ඊට පස්සේ අපි දාන්න ඕනේ බේකින් පවුඩර්. මේකත් ඔයාලට ෂුවර් නම් විතරක් මොහොම දාන්න. නැත්නම් හරි විදිහ නම් පාන් පිටි වල බේකින් පවුඩර් දාලා ඊට පස්සේ ඒක හොඳට හලාගෙන තමයි ඇඩ් කරගන්න ඕනේ. නැත්තම් සත්තු ඉන්න පුළුවන් නේ ළමයි නේ. ඒක සත්තුක තමයි කන්න වෙන්නේ. ඒ නිසා ෂුවර් නම් විතරක් මේ විදිහට දාලා ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේට කලවම් කරලා පස්සේ මම නම් මේ වැඩක් කරේ. චොක්ලට් ටිකක් දාලා අපි ඒක ස්ටීම් කරගත්තා. ඔන්න මගේ ලාවා එක රෙඩි. හැබැයි වැඩි කියන්නේ මේක පැයක් විතර මට අමතක වෙලා ස්ටීම් වුණා. හිතන්නේ හරියට තියේ කියලා. අපි කාලා බලමු. හැබැයි ඔයාලා හදනකොට මෙච්චර තියන්න එපා. මොකද ලාවා කේක් නෙමෙයි මේක අනිවාර්යයෙන්ම කේක් without lava. අනේ ලාවා නේ. අයියෝ අනේ මේක රසයි. අනේ ඇත්තටම රසයි. ඒ වුණාට ලාවනේ. ඇතුලේ චූටක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට හදලා බලන්න ළමයි ගොඩක් කරක් තියන්න එපා. කිබ්බනට නෝර්මල් හරි. හැබැයි මම කාල් තියෙනවත් එක්ක බලනකොට 10න් 7ක් වගේ තමයි දෙන්න පුළුවන්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඉතාමත් ලේසියෙන් පොඩි බඩගින්නට හදාගෙන try කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. Bye.